සියලු දෙනාටම අද මම ඔයාලට ගෙනත් තියෙනවා මේ ටීවී එක LED ටීවී එකක් අඟල් 32 මේකේ වෙලා තියෙන දෙකේ තමයි ස්ටෑන්ඩ් බයිත් එනවා ඊට පස්සේ පවර් ඔන් කරාට පස්සේ ආපහු මේ කොළපාට ලයිට් එකට වැටලා ආපහු ස්ටෑන්ඩ් බයි මෝඩ් එකට එනවා ඒ කියන්නේ මේ ටීවී එක ඔන් වෙන්නේ නැහැ මම මේ ගේන්න හිතුවේ මේකේ මම හිතුවේ ඉස්සල්ලාම මෙන්න මේ කැප් එකේ දීලා තිබුණාට පේනවා මෙතෙන් දැන් R70යි 25 කැප් එක මෙහාලා තිබ්බා ඊට පස්සේ මෙන්න මේ ट्रांजिस्टर එක පේනවා කියලා හිතනවා මේ ट्रांजिस्टर එක ගිහින් තිබ්බා මම බැලුවා ඒ දෙක නම් දැම්මා මේ පැත්තෙන් පවර් සප්ලයි එකේ පවර් හදනවා හරි අඩුයි වෝල්ට් 12ක් එන්න ඕන කියලා මම පෙන්නන්නම් ඔයාලට වෝල්ට් 6ක් තමයි එන්නේ स्टैंड बाय लाइट पत्ते आती वोल्टेज नहीं वोल्टेज के මෙතන වෝල්ටේජ් මේ 10 වෝල්ට් තියෙන එක අරලපුම වෝල්ට් 6ක් තමයි මෙතන පෙන්නන්නේ. බෙත්තේ පවර් සප්ලයි එකේ පවර් හැදිලා එනවා හරි අඩුයි. ඉතින් මේකට මම නම් හිතන්නේ මේකේ අන්තේ පවර් ඔන් කරද්දී 5කට විතර බයිනවා. මම මේ මොඩියුලේටර් එකක් තියන්නම් කියලා තමයි. මේ IC මේක වෙනුවට මොඩියුලේටර් එකක් තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට ෆෝන් එක අල්ලගන්න බෑ. මම ඔයාලට මොඩියුලේටර් එක හයි කරලා මොකද වෙන්නේ කියලා බලලා අප වීඩියෝ එකකින් එන්න. තව දෙයක් යාළුවනේ. අර මොඩියුලේටර් එකක් තියෙනකොට DD එකට මෙන්න මේ මොඩියුලේටර් එක තියන්න එපා. මොකද මේක ආදිසිය රිමෝට් එකෙන් ඕෆ් කරලා තියෙන ලාවට වෝල්ටේජ් එක නිකන් වෙනවා අප් වෙලා ලෝඩ් එක පිච්චෙන්න බෑ මෙන්න මේක. මේ තුනක් කෙනෙක් වයර් තුනක් තියෙන එක. සාමාන්‍ය මම තියන්නේ මෙන්න මේක. මේක මම තියන්නේ. ඉතින් මෙන්න මේ මොඩියුලේටර් එක තමයි අදත් මම හයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක හයි කළා ඔයාලට වීඩියෝ එකකින් අප වෙන්න. මේක තියන්න බෑ කියන හේතුව තමයි අරක මේක දැන් තිබ්බම මේකේ මේ පින් තුනේ තියෙන වයර් කො තිබ්බට ඒක අර හදිසියක මේ අයිති එක්කෙනා ටීවී එකේ රිමෝට් එකෙන් ඔෆ් කරලා තිබ්බොත් එම් වෝල්ටේජ් එක නිකම් අප් වෙනවා සමහරවිට. එහෙම වුණොත් මේ බෝඩ් එකට හානියක් වෙනවා. මේ මොඩියුලේටර් එකක් වගේ තිබ්බම එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකෙන් කන්ට්‍රෝල් කරගන්නවා. අදිසිය පවර් ඔෆ් කරලා තිබ්බත් රිමෝට් එකෙන් ඔෆ් කරලා තිබ්බත් මේ පවර් වෙන්නේ නැහැ. ඒ තියෙන අපි හදලා තියෙන වෝල්ටේජ් ගන්න ඒ විදිහටම තියෙනවා. අන්න ඒ හින්දා තමයි මම මේකත් තියන්න කියන්නේ. ඉතින් මම මේක හයි කරගෙන මොකද වෙන්නේ කියලා බලලා අප වීඩියෝ එකෙන් එන්න. ඉතින් යාළුවනේ මම මේක දැන් ට්‍රාන්සිස්ටර් එක ගන්නලා මේකට පාස්සා ගත්තා. මම ඔයාලට කියන්නම් මෙන්න මේ මොඩියුල් එක ගත්තම මේකේ රතු වයර් එක තමයි මෙතන මේ චොපර් එකට යන ලයින් එකට දෙන්නේ ට්‍රාන්සිස්ටර් එකේ. ඊට පස්සේ මේ කළු පාට වයර් එක තියෙනවනේ ඒක දෙන්න ඕනේ අපි AC පැත්තේ කැප් එක දෙන්නේ ඒ වගේ ඒකේ
මේ රින පැත්තට සුපිර ගහලා තියෙන කැප් එක ඒ පැත්තට එන්න. මේක තමයි මේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ තියෙන්නේ පාත් එක. ඉතින් මේ යන පාත් එක තමයි ඒක තියලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ තව වයර් දෙකක් එනවා. මේක මේ යෙලෝ කහ පාට වයර් එක අපි දෙන්න ඕනේ මේ පැත්තේ. ඒක දෙන්න බෑ වෝල්ට් 5 ඉඳලා 24ට යනවා. ඒ කියන්නේ ඒකෙන් තමයි මේ මොඩියුල් එකෙන් කන්ට්‍රෝල් කරලා දෙන්නේ. ඒ අපි හදලා දෙන වෝල්ටේජ් එක ඒ විදිහටම පවත්වාගෙන යන්න. ඒ වයර් මේ වයර් දෙකෙන් මේක දෙන්න ඕනේ අපි මේකේ මේ පැත්තේ අවුට් එකේ වෝල්ට් 5ට. එහෙම නැත්නම් මම දැන් මිදියා තියෙන්නේ 12ට. 12 අවුට් එකෙන් දැන්න. ඊට පස්සේ මේ වයර් එක blue වයර් එක නිල් පාට වයර් එක අපි දෙන්න ඕනේ රින. ඉතින් රින පැත්තට. එන්නේ විදිහට තමයි මේකේ වයර් ටික මේ පාස් ගන්න. තේරුණානේ? මේක අපි චොපර් එකේ යන දන ලයින් එක කියන්නේ මේකෙන් තමයි චොපර් එක ඔන් කරලා දෙන්නේ. ට්‍රාන්සිස්ටර් එකේ තිබ්බේ ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එක. කියන්නේ මෙතන ට්‍රාන්සිස්ටර් එක. ඒක මේ දැන් මේකේ මැද පින් එක අයින් කරලා මෙතනින් මැද පින් එක විදිහට අරන් තියෙන්නේ. ඒකේ මැද පින් එකට තමයි රතු පාට වයර් එක. කළු පාට වයර් එක තමයි මේ කැප් එකේ පින පැත්තට. ඊට පස්සේ මේ කහ පාට වයර් එක තමයි මේ පැත්තේ වෝල්ට් 5 නැත්නම් 12 ඒ වගේ එක 5 වෝල්ට් ඉඳලා 24 වෙනකන් දෙන්න පුළුවන්. මේක ඒ පැත්තේ රින. ඒ කියන්නේ මේක ඉන්න එක පැත්තේ මේක මේ අවුට් එක පැත්තට මේක හයි කරන්නේ. මේ ට්‍රාන්ස්ෆෝමරේ ඉන්න එක පැත්තේ තමයි මේ වයර් දෙක ඉන්නේ. මේ දෙක ඉන්නේ ට්‍රාන්ස්ෆෝමරේ අවුට් එක පැත්තට. එන්නේ විදිහට තමයි මේක පාස් කරගන්න. මම ඔයාලට පෙන්නන්නම් දැන්. මල්ටිමීටර් එකත් නොබ් එක අපි මෙතන ගහගමු. ඊට පස්සේ හොදන්න. ලයිට් එක ඔන්ලා තියෙනවා. ලයිට් එක ඉස්සලා ඔන්ලා තිබ්බේ. ඉස්සලා වෝල්ට් 5 නේ ආවේ. මම මේක ඇඩ්ජස්ට් කරගත්ත හරිය විදියට. මේකේ මම දැන් දාත් 11 95. වෝල්ට් 12ට හදා ගන්න මම ඔයාලට පෙන්නන්න 11 95. 12යි 5ක් නේ මේ වෙලා තියෙන්නේ. ඉස්සර මෙතන තියදී ආවේ වෝල්ට් 5ක් 6ක් වගේ. දැන් එනවා වෝල්ට් 11යි 95. ඉතින් අපි බලමු අයින් කළා මොකද වෙන්නේ කියලා ටීවී එක ඔන් වෙයිද කියලා. අහලා පිළිලයි ලයිට් එක හරි ලයිට් එක ඔන් වෙනවා. ටීවී එක හරවලා බලමු. දෙකම තහන්න ටීවී එක ඔන් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි කරන්න. මේකේ සප්ලයි මේ පවර් පැත්තේ ලෙඩේ හදාගත්තේ. ලෙඩේ හදාගත්තා කියන්නේ මොකද මේ ට්‍රාන්සිස්ටර් තිබ්බේ නෑ පවර් සයිඩ් එක හදන්න. ඒ ඉන්න තමයි මම මේ මොඩියුල් එක දැම්මේ. අනිත් එක මේකත් මේකටම තියලා අලවනවා. මොකද හදිසිය හරි වෙන රිපෙයාර් එක ගිහිල්ලා හරි මේක ඕනේ වුණොත් මේ ඒක තියෙනවා. ඒ හින්දා ඒක මම විසික් කරන්නේ නෑ. ඉතින් මේ විදිහට තමයි වයර් ටික මේ මොඩියුලේටර් පින් 4 මේ මොඩියුලේටර් එක සම්බන්ධ කරගන්න. මට ඔයාලට විශේෂයෙන් පෙන්වන්න උනේ මේ මෙන්න මේක තමයි මොඩියුලේටර් එක ගහගන්න විදිය. ඔයාලා මම අර ඉස්සෙල්ලා පෙන්නපු පින් 3 එක නම් ගහගන්න එපා මේවට. මොකද ඒක ගහගත්තොත් ඔයාලට වෙන්නේ මේ වෝල්ටේජ් එක අර අප් වෙනවා. රියාදිසිය කස්ටමර් රිමෝට් එකෙන් ඔෆ් කරලා ගියා කියන්නකෝ. එහෙම ඔෆ් කරලා ගිය වෙලාවට අර අපි හදන්න ඕන් කරන වෝල්ටේජ් එක ඔන්න ඉච්චම තියෙන එකනේ. ඒතකොට වෝල්ට් 12ට මේක හැදුවා කියන්නකෝ. මේ පැත්තෙන් මෙතන වෝල්ට් 12ට දී එනකන් අපි බලන්න හැදුවා මීටරේ. එයා රිමෝට් එකෙන් ඔෆ් කරලා තිබ්බොත් සමහරවිට 12ට වැඩි වෙනවා. ලෝඩ් එක අල්ලනලාට ඒක ගන්න එක වෝල්ටේජ් එක ලෝඩ් එක තියලාට ගන්න තව වෝල්ටේජ් එක. එතකොට වෙන්නේ මේ නිකම්ම බෝඩ් එක තව හානි වෙන එක විතරයි. මොඩියුලේටර් එකක් තියෙනවා නම් ඔයාලා මේ වගේ එකක්ම මේවම තියාගන්න. මොකද ඔයාලට අර කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඉතින් මේක තමයි මට කියන්න ඕන උනේ. මම මේක දැන් හරියට මේ හිට්සින් එකක් දාලා මේක ෆිට කරලා හයි කරගන්න. මම ඔයාලට පෙන්නන්න ඕනේ මේ ටීවී එක ඔන් කරගන්න විතරයි. ඉතින් මේක ලොකු වෙලාවක් ගියේ නෑ. විනාඩි 10ක් වගේ ඊටත් අඩු කාලයක් වගේ තමයි ගියේ. ඉතින් මේ වගේ රිපෙයාර් එකකට ඉතින් මේ වගේ මගේ වීඩියෝ බැලුවොත් ඔයාලට පුළුවන් මේ වගේ දෙයක් ගෙදරදී මුණත් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික දැනුමක් තියෙන කෙනෙකුට මේ වැඩේ කරගන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මට කතා කරන්න. මොන හරි දන්නේ දෙයක් තියෙනවා නම් අහගන්න. මාත් දන්නේ දේවල් ගොඩාක් තියෙනවා. මාත් තව ඉගෙන ගන්නවා. ඉතින් සියල්ල දත් නෙවෙයි මට පුළුවන් දෙයක් නම් මම කියලා දෙන්නම්. මොනවාට මගේ වැරදි දේවල් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාලා කියන්න. මොනවාරි ආගන්න දෙයක් තියෙනවා නම් ඒත් කියලා කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අපේ ෆෝන් නම්බර් එක තියෙනවා. අපිට කතා කරන්න. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොනවාරි උදව්වක් ඕන නම් ඉල්ලන්න. මොනවාරි බඩු ඔයාලා හොයාගන්න නැති බෝඩ් මොනවා හරි තියෙනවා නම් කියන්න අපි හොයලා දෙන්න. ඉතින් ඔයාලා මටත් උදව්වක් විදියට මගේ channel එක subscribe කරන්න යන්න. දැන් වීඩියෝ 20ක් වගේ දාලා තියෙනවා. subscribers ලා නම් තාම අඩුයි. ඉතින් අලුතෙන් කරගෙන යන්නේ මොන හරි ගේමක් ගහන්නම් කියලා තමයි ඉතින් ඒකත් පටන් ගත්තේ. මම ආසාවෙන් හිටපු channel එක කරන්න. ඉතින් ඔයාලගේ පුළුවන් සහයෝගයක් දෙන්න. එහෙනම් මගේ සත්‍තරයි යාළු සියලු දෙනාටම සුබ දවසක්. අපි ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු කියලා බලාපොරොත්තු වෙයි. අදටම සමුගන්න.